හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් පිය කෙනෙකුගේ ප්‍රේමය සිතාගත හැකිද මේ පොළව තුල සෑම කෙනෙකුටම පිය කෙනෙක් සිටි ශුද්ධවර පාවුල්තුමන් පවසනුවේ ක්‍රිස්තුස් වහන්සේ තුල දසදහසක් ගුරුවරුන් ඔබලාට සිටියද පියවරු සිටින්නේ අල්පේ යනුවෙන්ය මේ හැම එකකට වඩා කිතු යේසුතුමන් වදාළ සත්‍ය නම් මතෙව් 23:9ට අනුව පොළොවේහි කාටවත් පියානෝ යයි නොකියල්ලා මක්නිසාද නොබලාගේ පියානෝ එක්කෙනෙක්මය එනම් ස්වර්ගයේ සිටින උන්වහන්සේමය සග පියාණන්ගේ ප්‍රේමය පුදුමාකාරය එය සදාකාලිකය නොවෙනස්ය එය කොතෙක් දැයි පවසනවා නම් ඒසායා 1:18-19 තුල ඉතින් වරෙල්ලා අපි කාරණා කතා කරගනිමු යයි ස්වාමීන් වහන්සේ කියනසේක නුඹලාගේ පව් රතු පාටමෙන් තිබෙන නුමුත් ඒවා හිමමෙන් සුදු වන්නේය ඒවා ලාක්ෂාමෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය නුඹලා කැමැතිව කීකරු වන්නහු නම් දේශයේ සාරවත්කම භුක්ති විඳින්නහුය මේකා 7:18 සිට 15ට අපරාධය කමා කරන්නා වූ සුවකීය උරුමේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නා ඔබ වහන්සේ සමාන දෙවි කෙනෙක් කවුද උන්වහන්සේ කරුණාවට ප්‍රිය වන නිසා ස්වකීය උදහස සෑම කල්හිම තබා නොගන්නාසේක උන්වහන්සේ නැවත අපට අනුකම්පා කරනසේක අපේ අපරාධ පාගා දමනසේක ඔබ වහන්සේ ඔවුන්ගේ සියලුම පාප මුහුදේ ගැඹුරටම හෙළනසේක පුරාණේ දවස්වල පටන් ඔබ වහන්සේ අපේ පියවරුන්ට දිවුලා වූ සැබෑකම යාකොබ්ටත් කරුණාව ආබ්‍රහම්ටත් ඔබ ඉෂ්ට කරනසේක යෝහන් 3:16 පවසන්නේ දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙනතරම් ලෝකයට ප්‍රේම කළසේක එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදා ගන්න සෑම දෙනම විනාශ නොවි සදාකාල ජීවනයේ ලබන පිණිසය මේ දෙවිඳුන් සග පියාණන්ය එම පියාණන්ගේ දරුවන් වීමට ඔබවද මාවද තෝරාගත්සේක කිතුතුමන්ගේ පූජාව තුළින් සගපිය ප්‍රේමය හඳුනා පියවර නගමු ඉවසිල්ලෙන් කිතුතුම හඳුනා එකම පුතුසේ පියහට පෙම් කලාසේ වෙමිනා පියවර තබමුව සගය කරා